കിളിയേ കിളിയേ മണിമണി മേഘത്തോപ്പിൽ ഒരു മലർന്നുള്ളാൻ പോകും ඕගනික් එක ලියා ගන්න. ඒක 8 වෙනි ගානේ මෙන්න මේ ටික. ඕගනික් එකේ මම මෙහෙමයි. ඔයාලට ඒ දෙන්න ඕන ටික දීලා තියෙනවා. නමුත් සාමාන්‍යයෙන් ඕගනික් වල මම මේ කියන ටික දන්නේ නැතුව විභාගයට ගියොත් ඕගනික් ගානේ අවුලක් එයි. හොඳේ මේක මේ එක අවුරුද්දක් දෙකක් නේ අවුරුදු 4ක් දැන් පිට ඕගනික් එක දීලා තියෙන්නේ හරියට. එතන ලියා ගන්න ඒ කොටස එස්ටර සෑදීම කමා එස්ටර බිඳීම ඇමයිඩ බිඳීම. එස්ටර සෑදීම කමා එස්ටර බිඳීම ඇමයිඩ බිඳීම. ඒ කියන්නේ දැන් ඔතන ඔයාලා බලන්න ඕනේ මේක. එස්ටර හදන ක්‍රම දෙකක් තියෙනවා. ඒ ක්‍රම දෙක බලන්න ඕනේ. ප්‍රධාන ක්‍රමය මොකද්ද? කාබොක්සිලික් අම්ල වලට ඇල්කොහොලයක් දාලා සාන්දිට්‍යස් දාලා රත් කරන එක. එස්ටරයක් හදන්න තියෙන ඒ ක්‍රමේ ප්‍රධාන ක්‍රමය ඒක. ඊට එස්ටර බිඳින්න ප්‍රධාන ක්‍රම දෙකයි. NaOH වලින් බිඳින්න පුළුවන්. එහෙම නැත්නම් ලිතියම් ඇල්මිනියම් හයිඩ්‍රයිඩ් වලින් බිඳින්න පුළුවන්. ගොඩක් දුරට ඕක එන්නේ ලිතියම් ඇල්මිනියම් හයිඩ්‍රයිඩ් වලින් බිඳින්න. මොකද මේ ගාන ලයිස්තුවක් දේවි. හොඳේ. ඒ කොටස ලයිස්තුවක් දේවි. බොහෝ දුරට ගැලීම් සරහනක් විදිහට දේවි. ඒ ටිකක් විශාලව දුන්නත් බය වෙන්න එපා. මේ ලයිස්තුව දුන්නොත් වැඩේ තව ටිකක් ලේසි. ලයිස්තුවේ ලිතියම් ඇල්මිනියම් හයිඩ්‍රයිඩ් තිබුණොත් ලිතියම් ඇල්මිනියම් හයිඩ්‍රයිඩ් වලින් එස්ටරය බිඳින්න. ඒක වඩා හොඳයි. හැබැයි ජල විච්ඡේදනය අනිවාර්යෙන් කරන්න. ඊළඟට ඇමයිඩ බිඳින්නත් ඒ දෙකම පුළුවන්. ඇමයිඩ බිඳින්න හොඳම එක NaOH. NaOH නැත්නම් ලිතියම් ඇල්මිනියම් හයිඩ්‍රයිඩ් භාවිතා කරලා ඇමයිඩ බිඳින්න පුළුවන්. ඒතර ඒ කියන්නේ අපිට ලොකු සංයෝගයක් මුලින් දුන්නට බය වෙන්න එපා. බෙන්සීන් වල දාලා දුන්නම් මොකක් දුන්නත් එස්ටරයක් හෝ ඇමයිඩයක් දුන්නොත් ඒක බිඳින්න ඔයාලා NaOH හරි ලිතියම් ඇල්මිනියම් හයිඩ්‍රයිඩ් හරි යොදා ගන්න. හැබැයි ලිතියම් ඇල්මිනියම් හයිඩ්‍රයිඩ් ඇමයිඩ වල ප්‍රශ්න තියෙන්නේ මේකයි. අර සංකීර්ණ ඇමයිඩ වලදී ඕක පුළුවන් මෙහෙම දැන්. මෙහෙම ඇමයිඩයක් වුණොතින් සංකීර්ණ ඇමයිඩ ඔය වර්ගයේවනේ. මේ වගේ වලට උනත් ලිතියම් ඇල්මිනියම් හයිඩ්‍රයිඩ් දානකොට මෙතනින්ම බිඳෙනවා හොඳේ. එතකොට වෙන්නේ අර කාබොක්සිලික් අම්ලය හැදිලා ඒකත් ඔක්සිහරණය වෙනවා ඇල්කොහොලය දක්වා. මේ පැත්තෙන් ඇමයිනයක් හැදෙනවා. ඔහොම. ලිතියම් ඇල්මිනියම් හයිඩ්‍රයිඩ් වලින් ඕක පුළුවන්. හරිද? ඇමයිඩ කියන එක බිඳින්න. NaOH වලිනුත් පුළුවන්. ඊළඟට ඒකෙම ඒ කොටසෙම ඒකේ අවසානය දෙන්න පුළුවන් ඔය එස්ටර සෑදීම හෝ ඉමීන සෑදීම. ඒ කියන්නේ මම මේ කියන්නේ මේ ගාන මෙහෙමයි. දැන් එස්ටරයකින් පටන් අරන් ඕක ලැබ් එකේ ගොඩක් කාට කරන වැඩක් නේ. එස්ටරයකින් පටන් අරන් වෙනත් එස්ටරයක් හදන එක. දැන් ඔය රසකාරක නිෂ්පාදනයේ සම්පූර්ණයෙන් ඕකනේ යන්නේ. එස්ටරයකින් පටන් අරන් එස්ටරයක් හදන එක. අලුත් එස්ටරයක් හදන එක. ඒතර ඔයාලට එස්ටරයක් දීලා එක්ක අලුතෙන් එස්ටරයක් හදන්න නැත්නම් ඉමීනයක් හදන්න. ඉමීනත් ඔය වැදගත් සංයෝග විශේෂයක් අපි වැඩි කතා නොකරට. ඉමීන කියන්නේ ඔයාලට මතක ඇති. ඉමීන හැදෙන ක්‍රම දෙකක් තියෙනවා. ඒ තමයි ඇනිලීන් කියන එක හෝ ඇමයින් කියන එක. ඇමයිනත් පුළුවන්. මෙයාලා කාත් එක්කද ප්‍රතික්‍රියා කරවන්නේ? ඇල්ඩිහයිඩ් හෝ කීටෝන එක්ක ප්‍රතික්‍රියා කරනවා. එක්ක කීටෝන එහෙම නැත්නම් ඇල්ඩිහයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරවලා ඉමීන හදන්න පුළුවන්. දැන් මෙතන ඉමීනේ හැදෙන්නේ මෙහෙමයි. අර ජලාණු ඉවත් වෙලා මේ දිත්ත බන්ධනෝ එක්ක කාබන්ට ඔන්න මේක තමයි ඉමීනය. හරි මෙන්න මේක. ඒක දැක්ක ගමන් කට්ටිය බය වෙනවා. ඒකින්ද ඕක නුහුරු කරගෙන යන්න එපා දරුවෝ. දැන් අපිට වෙලා තියෙන්නේ ඔය පරිවර්තන පුළුවන් වුණාට විභාගෙට ගියාම ඕන නුහුරුයි. එකපාරට ඔය සංයෝග දකිනවා පුරුදු පරිවර්තන නෙමෙයි. ඒකට හදාගන්න බෑ. පුරුදු ඒවා දෙයි කියලා හිතන්න අමාරුයි මේ අවුරුද්දේ. හොඳේ. මේ අවුරුද්දේ ගණන් අමාරු වෙන්නේ නැහැ. පේපරේ අමාරු වෙන්නේ නැවට හිතන්නේ නැති වෙන තමයි ප්‍රශ්න දෙන්නේ. හොඳේ. ගොඩක් කට්ටිය හිතන්න සාම්ප්‍රදායික ඒවායින් එන්නේ නැහැ මේ පාර. ඒක තේරුම් අරන් කරන්න ඕන අපි. ඒකයි මම මේ ටික මේ තෝරලා දෙන්නෙත් මේ අනිවාර්යෙන් බැලිය යුතු දේවල් ටිකක් මේ ටික. හොඳේ.